හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. එතකොට පුතේ අපි කතා කරන්න යන්නේ අපේ 20යි 25 BST practical program එක කොහොමද සිද්ධ වෙන්නේ? හරි කියන එක ගැන තමයි අපේ BST practical program එක ගැන අපි මේ කතා කරන්න යන්නේ. හරි පුතේ ඒට කලින් අපි බලමුකෝ ඔයාලගේ BST practical එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි බලන්න චුට්ටක්. පුතේ එතකොට ඔයාලගේ BST practical එක කොටස් දෙකකට තමයි සිදු වෙන්නේ. හරි මේකේ තියෙනවා A කොටස සහ B කොටස කියලා. right එතකොට පුතේ මේ A කොටස ඇතුලේ මොකද්ද වෙන්නේ? ඔයාගේ A කොටසේ BST practical වල A කොටසේ තියෙන හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි හඳුනා ගැනීමේ පරීක්ෂණ අපි කියන ස්පොට් ටෙස්ට් කියලා. මේකේ තියෙන්නේ හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි හඳුනා ගැනීමේ පරීක්ෂණ. B කොටස ඇතුලේ තියෙනවා අන්න ප්‍රැක්ටිකල්. හරි එතකොට මෙතන B කොටස ඇතුලේ ඔයාට පුතේ ප්‍රැක්ටිකල් දෙකක් කරන්න වෙනවා. ප්‍රැක්ටිකල් දෙකක් කරන්න වෙනවා. හරි ප්‍රැක්ටිකල් දෙකක් කරන්න වෙනවා. ඔයා දන්නෝ ඔයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ලකුණු කීයක් හම්බ වෙනවද? ඔයා මතක තියාගන්න ඔයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට ලකුණු 30ක් ඔයාට දෙනවා. හරි එතකොට මෙතන A කොටසට ලකුණු කීයක් හම්බ වෙනවද? A කොටසට ලකුණු 15ක් හම්බ වෙනවා. B කොටසට ලකුණු 15ක් හම්බ වෙනවා. ওই විදිහට ලකුණු හම්බ වෙන්නේ. ඒ කොහොමද ලකුණු හම්බ වෙන්නේ? ළමයි මෙතන තියෙනවා ස්පොට් ටෙස්ට්. ස්පොට් 40ක් හඳුනා ගැනීම ස්පොට් 30ක් තියෙනවා. හඳුනා ගැනීම 30ක් තියෙනවා. හරි හඳුනා ගැනීම විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒ වගේ තිබෙන කාර්යයන් ප්‍රශ්න දෙක තුනක් අහනවා. එතකොට මෙතන පුතේ එක ප්‍රශ්නයකට ලකුණු 0.5 බැගින් එක ප්‍රශ්නයකට ලකුණු 0.5 බැගින් මෙතන ඔයාට ලකුණු 15ක් දෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාට එන්න පුළුවන් මේ මොකක්ද? මෙන්න මේ ස්පොට් එක හඳුනා ගන්න දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ ස්පොට් එකට අදාළ වගේ ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. දැන් මේ මොකක්ද ඇත්තද? මේ මොකද්ද? මේ තමයි ගර්බර් නලයනේ. එහෙම නැත්නම් බියුට්‍රෝමීටරය. ඒතර මේකෙන් මනින්නේ මොකක්ද? මේකෙන් මනින්නේ මේද ප්‍රතිශතය. ඔයාගෙන් අහන්න පුළුවන් මේ නිදර්ශකය නම් කරන්න. මේ නිදර්ශකයෙන් සිදු කරන කාර්ය කුමක්ද? හරි. මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුණාද? right? එහෙම නැත්නම් මේ මොකක්ද? දැන් මේ මොකක්ද? මේ තියෙන පුතේ කැන්ඩ්ලින් උපකරණය. මොකද්ද? කැන්ඩ්ලින් උපකරණය. හරි එහෙම නැත්නම් ඔයාගෙන් අහන්න පුළුවන් මේ උපකරණය මොකක්ද? මේ මොකක්ද? මේ තමයි බ්‍රික්ස් මීටරය නේ. මේකෙන් සිදු කරන කාර්ය කුමක්? නැත්නම් මේකින් පළතුර පරිදර්ශකයේ මන ගන්න විදිහ. ඔය වගේ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. හරි එතකොට මෙන්න පුතේ ඔය තියෙන හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි ඒ කොටසට එන්නේ මොකද්ද? හඳුනා ගැනීමේ පරීක්ෂණ. එතකොට මෙතන හඳුනා ගැනීමේ පරීක්ෂණ 30යි 0.5 බැගින් ලකුණු 15ක් හම්බ වෙනවා. B කොටසේ පුතේ B කොටස ඇතුළත ඔයාට ප්‍රැක්ටිකල් දෙකක් එනවා. හරි B කොටස ඇතුළත ඔයාට ප්‍රැක්ටිකල් දෙකක් එනවා. හරි ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රැක්ටිකල් එක අහන්නේ විද්‍යාගාර ආශ්‍රිත ප්‍රැක්ටිකල් එක. දැන් අපි කිව්වා වගේ අපිට පුළුවන් සමහර වෙලාවට පුතේ පසක විද්‍යුත් සන්නායකතාවය හොයන්න. මේ තියෙන EC මීටරයක්. හරි. එතකොට මේ ඇසුරින් ඔයාට පසේ විද්‍යුත් සන්නායකතාවයේ සෙවීම අහන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් දැන් ඊළඟට දැන් මේ තියෙන්නේ
මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ලැක්ටෝමීටරයක්. මේ ලැක්ටෝමීටරය ඇසුරින් කිරිවල මොකද හොයන්නේ? ලැක්ටෝමීටරය මොකද්ද මනගන්නේ? කිරිවල විශිෂ්ට ගුරුත්වය හොයන විදිය අහන්න පුළුවන්. කිරිවල විශිෂ්ට ගුරුත්වය හොයන විදිය අහන්න පුළුවන්. මෙන්න මේ වගේ විද්‍යාගාර පරීක්ෂණයක් බොහෝ විට එක කොටසට අයිති වෙන්නේ. එතකොට මෙතන පුතේ ඔයාට ලකුණු 15න් 7.5 මෙන්න මේ පළවෙනි කොටසට හම්බ වෙනවා. දෙවෙනි කොටස පුතේ ගොඩක් වෙලාවට අහන්නේ අපි ශේෂ්ත්‍ර පරීක්ෂණයක් ඇසුරෙන්. කියන්නේ ශේෂ්ත්‍රය තුල සිදු කරන එක සමහර සමෝච්ච රේඛා සිතියමක් අදින්න. එහෙම නැත්නම් විසිරුම් ජල සම්පාදන පද්ධතියක් තුල සැලැස්මක් නිර්මාණය කිරීම. ඔන්න ඔය වගේ දෙයක් තමයි කියන්නේ ශේෂ්ත්‍ර ආශ්‍රිතව සිදු කරන පරීක්ෂණයක් තමයි මෙතනදී අහන්නේ. එතකොට මෙතන ලකුණු 7.5ක් හම්බ වෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔයාට ප්‍රැක්ටිකල් එක ගොඩ නැගෙන්නේ. ප්‍රැක්ටිකල් එක ගොඩ නැගෙන්නේ ඔය විදිහට. ප්‍රැක්ටිකල් වල ලකුණු හම්බ වෙන්නේ ඔය විදිහට. ඒතර අපි මේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාව සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් එකට ලකුණු 30ම ගන්න විදිහට ඔයාව ගයිඩ් කරනවා පුතේ. හරි ලකුණු 30ම ගන්න ඔයාව ගයිඩ් කරනවා. මේක නිකන් ඔහේ යන වැඩක පිළිවෙලක් නෙමෙයි පුතේ. හරි එතකොට ඔයා දන්නවද දන්නේ නැහැ. ඔයාට තියෙනවා සේරම ප්‍රැක්ටිකල් කීයක්ද? හරි. ඔයාට තියෙනවා පුතේ සේරම ප්‍රැක්ටිකල් 12 වසර ප්‍රැක්ටිකල් 66ක් තියෙනවා. හරි 13 වසර ප්‍රැක්ටිකල් 51ක් තියෙනවා. සම්පූර්ණයෙන් පුතේ ඔයාට ප්‍රැක්ටිකල් 117ක් තියෙනවා. හරි ප්‍රැක්ටිකල් 117ක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් 117ම අපි සාකච්ඡා කරනවා. හැබැයි ප්‍රැක්ටිකල් 117ම දරුවෝ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඇතුලේ අහන්නේ නැහැ. දැන් ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් නේවතන කරන්න බැරි දේවල් ගැන විනාඩි වාදන ප්‍රැක්ටිකල් එකට ස්පොට් ටෙස්ට් එකට පැයක් දෙනවා. ප්‍රැක්ටිකල් එකක් කරන්න B කොටසේ ප්‍රැක්ටිකල් එකක් කරන්න දෙන්නේ මිනිත්තු 30යි. ඒතර ගොඩක් කරන් මිනිත්තු 30ක් ඇතුළේ කරන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එකත් මේ ඔයාලට උදාහරණයක් විදියට ළමයි ගොඩක් වෙලාවට ජලයේ කෝලිෆෝම් පරීක්ෂාව වශයෙන් ඔය වගේ ප්‍රැක්ටිකල් අහන්නේ නැහැ. හැබැයි ඕවා අපිට ස්පොට් ටෙස්ට් එකට කරපල අහන්න පුළුවන්. ඒක නිසා ප්‍රැක්ටිකල් 117ම කතා කරනවා. හරි ඒ වගේම ඔයාලට වෙනම ප්‍රැක්ටිකල් වලට එන ප්‍රැක්ටිකල් කියන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට අහන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටික වෙනම කතා කරනවා. කතා කරනවා විතරක් නෙවෙයි පුතේ මෙහෙමයි. දැන් මේක ඔයා හිතන්නකෝ ඔයා දැන් මේක ඔන්ලයින් එක. එතකොට කොහොමද ප්‍රැක්ටිකල් එකක් කරන්නේ? ඒක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයා දැකපු දෙයක්. ඔයා හරියටම දැකලා ඉගෙනගත් දෙයක්. ඔයාට දැන් ඔයා හිතන්න මෙහෙම. ඔයාට ඇඳුමක් අඳින්න උගන්වනවා. ඊපස්සේ ඇඳුම් ටික ඔයාට දෙනවා. අර ඇඳුම උගන්වපු විදිය ඔයා දන්නවා නම් ඔයාට ඒක බලාගෙන ඇඳුම අඳින්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේ පුතේ ඔයාට අපි සම්පූර්ණ ප්‍රැක්ටිකල් එක කරන විදිය පිළිවෙලට කියලා දෙනවා. නිකන් නෙවෙයි මම මෙතන ප්‍රැක්ටිකල් එක කරනවා. දැන් හිතන්නකෝ කිරිවල විශිෂ්ට ගුරුත්වය සෙවීම කියලා. එතකොට අපි මේ ප්‍රැක්ටිකල් එක A to Z මුල ඉඳන් ඔයාට කරනවා. අර ලැක්ටෝමීටරේ කොහොමද මිනුම් සරාව ලැක්ටෝමීටර කොහොමද දාන්නේ පාට අංකය ගන්නෙ කොහොමද? මේ සියල්ල පුතේ ඔයාට පැහැදිලිව උගන්වන්න දෙනවා. කරලා දෙනවා. නිකන් බෝඩ් එකේ නෙවෙයි මම ප්‍රැක්ටිකල් එක කරනවා. ඔයාට ඒ දිහා බලාගෙන ඔයාට දෙන්න කොහොමද? ඔයාට තියෙන්නේ ගිහින් ප්‍රැක්ටිකල් එක කරන්න. එතකොට ඔයාට වැඩේ මිස් වෙන්නේ නැහැ පුතා. වැඩේ මිස් වෙන්නේ නැහැ. හරි? ඒ වගේම මතක තියාගන්න මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එක 20යි 25 ප්‍රැක්ටිකල් ක්ලාස් එක යන්නේ 100%ක්ම ලයිව් ක්ලාස් යන්නේ. මොකද දන්නවද? එතකොට තමයි ඔයාලට ප්‍රැක්ටිකල් එක යන අතරතුර ප්‍රැක්ටිකල් එක කරන අතරතුර මොනවා හරි ගැටලුවක් තියෙනවා මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරි නැත්තම් මම රෙකෝඩින් එක දුන්නොත් ඔයාට පුතේ මේක ඇතුලේ තියෙන ප්‍රැක්ටිකල් එක කරද්දි මතුවන ගැටලු කතා කරන්න බෑ. එහෙමොත් මේක අසාර්ථකයි. ඒක නිසා මේක 100%ක්ම
මොකක්ද යන්නේ 100ට 100ක්ම යන්න පුතේ ලයිව් ක්ලාස් විදිහට. ඒකට හේතුව අන්න ඒක. හරි. එතකොට ඊළඟට ඔයා මතක තියාගන්න පුතේ මතක තියාගන්න ඊළඟ කතන්දරේ තමයි මෙතනදී ඔයා ගන්න ස්පොට් ටෙස්ට් එක දිනවනේ. එතන මේ ස්පොට් ටෙස්ට් එකේදී ස්පොට් ටෙස්ට් එක වෙනුවෙන් අපි ස්පොට් ටෙස්ට් එක වෙනුවෙන් පුතේ අපි පෙරවුරු ස්පොට් ටෙස්ට් එක්සෑම් 10ක් තියෙනවා. එක්සෑම් 10ක්. ඒ කියන්නේ අපි සම්පූර්ණ ස්පොට් ටෙස්ට් 10ක් සාකච්ඡා කරනවා. ඔයාට මම කලින් පේපර් එක දාන ඔයා කරනවා අප සාකච්ඡා කරනවා. එතකොට හඳුනා ගැනීමේ පරීක්ෂණ ස්පොට් ටෙස්ට් 10කට එක ස්පොට් එකක තියෙනවා ප්‍රශ්න 30ක්. 10ක් කියන්නේ අපි මෙතන ප්‍රශ්න 300ක් කතා කරනවා. ප්‍රශ්න 300ක් කතා කරනවා. ඕක ඇතුලේ අනිවාර්යෙන් පුතේ ඔයාගේ එක්සෑම් එක ස්පොට් ටෙස්ට් එක ප්‍රශ්න 30 තියෙන්නේ. හරි. ඊළඟට පුතේ අපි සියලුම ප්‍රැක්ටිකල් ටික හරිද? ඔයාට අහන්න පුළුවන් සියලුම ප්‍රැක්ටිකල් ටික හරි ලයිව් ක්ලාසස් විදිහට අපි කතා කරනවා. ලයිව් ප්‍රැක්ටිකල් එක සම්පූර්ණ කරනවා ඉස්සර. හරිද? එතකොට ඔයාට තියෙන මේක දිහා බලාගෙන කරන්න. රයිට්? ඒ විතරක් නෙමෙයි පුතේ. ඒ විතරක් නෙමෙයි. ඔයාලට ගැටලුව තියෙනවා මේ සියල්ල කතා කරනවා. අනිත් එක තමයි මම මෙතනදී පැහැදිලිව කිව්වා මෙතනදී ගන්න ළමයි 100යි. මගේ ක්ලාස් එකට කලින් සම්බන්ධ වුණු ළමයිට විශේෂ ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ ළමයි ටික අරගෙන තව ඉතුරුම පිටි ළමයි ටික ගන්න. ළමයි 100යි ගන්න. හේතුව මට ඒ ළමයි 100 ගැන අවධානය යොමු කරන්න පුළුවන්. මම ඔයාලා ගැන වෙනම ගයිඩ් කරනවා. හරි වෙනම ගයිඩ් කරනවා. ඔයාලා වෙනම ඔයාලගේ මම ප්‍රශ්න අහනවා. මේක නිකන් ඔහේ රෙකෝඩින් ටික දාලා යන එක වැඩක් නෙවෙයි. හරිද? වෙනම ගයිඩ් කරමින් පුතේ මම ඔයාලව සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් එක රෙඩි කරනවා. හරි? දැන් ෂෙඩියුල් වෙලා තිබුණ මට මතක විදිහට ජනවාරි 10 තමයි අපේ BST ප්‍රැක්ටිකල් පටන් ගන්නෙ. ඒතකොට 9 රෑ වෙනකන් අපි මේ ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එක කරනවා. එතකොට පුතේ අපි දෙසැම්බර් 1 වෙනිදා හරි දෙසැම්බර් 1 වෙනිදා අපි BST ප්‍රැක්ටිකල් එක ස්ටාර්ට් කරනවා. හරි දෙසැම්බර් 1 වෙනිදා BST ප්‍රැක්ටිකල් එක ස්ටාර්ට් කරනවා. එතකොට අපේ ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකේ සම්පූර්ණ ෆී එක වෙන රුපියල් 3500යි. හරි රුපියල් 3500යි. ඔයාලා ගෲප් එකට දාලා තියෙන account details වලට රුපියල් 3500ක පේමන්ට් එකක් කරලා රිසිට් එක නොවැම්බර් 30ට කලින් අපිට දාන්න. නොවැම්බර් 30 වෙනකන් පේමන්ට් කරන දරුවන්ට විතරයි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. නොවැම්බර් 30න් පස්සේ එකදු ළමයෙක්වත් ප්‍රැක්ටිකල් වලට ගන්නෙ නැත. හරි නොවැම්බර් 30න් පස්සේ එකදු ළමයෙක්වත් ප්‍රැක්ටිකල් වලට ගන්නෙ නැත. ඒ නිසා නොවැම්බර් 30ට කලින් ඔයා පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙන්න. මේක යන්නම් ඔයාලා ඕනි තරම් පුතේ දැන් ඕනි තරම් ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ සම්බන්ධ වෙලා බලන්න. අපේ පන්තියට සම්බන්ධ වුණාන් පස්සේ කොහොමද වෙනස බලන්න. හරි මම උඹලා දන්නවනේ මම එක්සෑම් එකේදී උඹලා කොහොමද අරන් ගියේ කියලා. ඒ වගේ මේක ඇතුළත් මම ඔයාව 100%ක් ඔයාව බෙස්ට් ප්‍රැක්ටිකල් එක්සෑම් එක රෙඩි කරනවා 100%ක්. හරි මේ ස්පොට් ටෙස්ට් එකේ ලකුණු 30ම ගන්න පුතේ මම ඔයාව රෙඩි කරනවා. ගස්තිරයි. හරි. එතකොට මෙතන අපිට අනිවාර්යයෙන් මේ ප්‍රැක්ටිකල් එකේ ලකුණු 30න් 30 ගත්ත කියන්නේ ගොඩ. ඒ නිසා එක්සෑම් එක රෙඩි වෙන්න ප්‍රැක්ටිකල් එක්සෑම් එක යන්නේ මේ විදිහට. හරි මේක ඔහේ යන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි 100%ක් අති සාර්ථකව සිදු කරන ප්‍රෝග්‍රෑම් එකක්. සම්බන්ධ වෙන්න කැමති ළමයි සම්බන්ධ වෙන්න ඕනි ළමයි නොවැම්බර් 30ට කලින් ඔයා පේමන්ට් එක කරලා රිසිට් එක අපිට WhatsApp එකක් දාලා තියන්න. හරි රයිට් එහෙනම් එච්චරයි. ප්‍රැක්ටිකල් එකත් එක්ක දෙසැම්බර් 1 වෙනිදා හම්බ වෙමු. ඔයාලට ජය.